ආයුබෝවන්. අපේ කෑම YouTube නාලිකාවෙන් අද අපි හදන්න යන්නේ හාල් පිටි වලින් කොකිස්. එහෙනම් අපි බලමු කොහොමද හාල් පිටි වලින් රසවත්ව කොකිස් හදාගන්නේ කියලා. කොකිස් හදාගන්න මම අද මෙතන අරගෙන තියෙනවා තෙත හාල් පිටි ග්‍රෑම් 300ක්. කොයිම වෙලාවකවත් කොකිස් හදද්දී බෙදපු හාල් පිටි ගන්න එපා. තෙත හාල් පිටි තමයි ගන්න ඕනේ. ඊළඟට මම මේ එකතු කරගන්නේ කහ සල්පයක්. ඊළඟට ලුණු කුඩු අපි රස අනුව පස්සේ වෙනස් කරගමු. දැනට අපි ටිකක් එකතු කරගමු. ඊළඟට මම මේ එකතු කරගන්නේ උකු මිටි කිරි. මෙතන කප් එකක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේක අපි පොඩ එකතු කරගමු. විස්ක් එකක්ම අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට හැන්දකින් උනත් මේ වගේ මේක මිශ්‍ර කරගන්න තියෙනවා. මේ වගේ මිශ්‍ර කරගෙන අපි ඉතුරු පොල් කිරි ප්‍රමාණයක් මේකට එකතු කරමු. ඔයාලා එකතු කරන්න ඕනේ පොල් කිරි ප්‍රමාණය ඔයාලගේ හාල් පිටි වල තෙත අනුව වෙනස් වෙනවා. ගොඩක් තෙත හාල් පිටි නම් තියෙන්නේ පොල් කිරි ප්‍රමාණය අඩුවෙන් ඕනේ නැත්නම් දියාරු මිශ්‍රණයක් තමයි අපිට එන්නේ. මේ ආකාරයට පොල් කිරි එකතු කරලා ටික මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. දැන් මම මුලින්ම එකතු කරගත්තේ එක පොල් කිරි කප් එකක ප්‍රමාණය. තව පොල් කිරි කප් එකක් මම මේ වෙලාවේ ගන්නවා. අපි ඒකෙන් ටිකක් එකතු කරමු. එහෙම පොඩ එකතු කරගෙන මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. මේක අතින් උනත් මිශ්‍ර කරන්න පුළුවන්. විස්ක් එකක් නැත්තම් හැන්දකින් හරි මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. ඔන්න දැන් මගේ හාල් පිටි ටික මේ වගේ ඩක් වෙන්න දියාරු මිශ්‍රණයක් ඇවිල්ලා තියෙන්නේ. මම තව ටිකක් පොල් කිරි එකතු කරගන්න. ඒ වගේම තමයි ඔයාලා හාල් පිටි ගනිද්දි දෙපාරක් විතර හොඳට හලන්න. ඒ වගේම තමයි පොල් කිරිත් පෙරලා ගන්න. පොල් කෑලි තිබ්බොත් කොකිස් එක හැලෙන්නේ නැතුව යනවා. ඒ නිසා ඒ ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න. දැන් ඔන්න මගේ කොකිස් එකට අවශ්‍ය කරන මිශ්‍රණය හැදිලා තියෙන්නේ. මේ වගේ ටිකක් උකු මිශ්‍රණයක් තමයි එන්න ඕන. ඔයාලට පේනවා ඇති මේකේ පාට පොඩ්ඩක් මදි. ඒ නිසා මම මේ වෙලාවේ කහ ටිකක් එකතු කරගන්න. ඔන්න මම කහ සල්පයක් තව එකතු කරා. කොකිස් එක ගොඩක් ලස්සනට තියෙන්න ඕන නිසා. ඔන්න දැන් මට හිතෙනවා මේ පාට හොඳයි කියලා. අපි කොකිසක් බෙදලා බලමු. අපේ පාට හොඳ නැති වුණොත් අපි ආපහු කාඩ් එකක් එකතු කරගමු. ඒ වගේම මේ වෙලේදී බලන්න ලුණු ඇතිද කියලා. ලුණු මදි නම් මේ වෙලාවේදී ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. අපි මේ ආකාරයට තාච්චිය ලිපේ තියමු. ඊට පස්සේ තාච්චිය රත් වේගෙන එද්දී මේ ආකාරයට අපි අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කරගමු. ඊළඟට තෙල් ටික පොඩ්ඩක් රත් වෙනකොට අපි මේ විදියට අපි හදන්න ගන්න කොකිස් අච්චුව මේ වගේ රත් වෙන්න තියා ගන්න ඕනේ. මේ කොකිස් අච්චුව හැලෙන්නේ නැත්නම් ටිකක් පදම් වෙන්න ඕනේ නම් ඔයගොල්ලන්ට මේක හදන්න ගන්න කලින් මම ක්‍රමයක් කියලා දෙන්නම්. මැටි හට්ටියකට ගොරක අරගෙන ගොරකට වතුර දාලා ටික හොඳට නටනකොට කොකිස් අච්චුව ඒක ඇතුළට දාලා විනාඩි 5-10ක් හොඳට තම්බන්න. එතකොට අපේ කොකිස් අච්චුව හොඳට මෙලෙක්ව හැදෙනවා. මේ විදිහට හොඳට අපේ කොකිස් අච්චුව රත් වෙන්න ඕනේ. මේ වෙලාවේදී අපේ කොකිස් අච්චුව රත් වෙලා තියෙන්නේ. බැටර් එක මේ වගේ හොඳට ආපහු මිශ්‍ර කර ගන්න ඕනේ. අපි මේ අච්චුව මේ ආකාරයට අපේ බැටර් එකට දාලා ගමු. මේ විදිහට බෙදෙද්දි මේ ආකාරයට ගොඩක්ම පහසුවෙන් කොකිස මේ විදියට අපේ අච්චුවෙන් වෙන් වුණා. මේ විදියට හදද්දී ඔයාලගේ කොකිස් අච්චුවෙන් මේ බැටර් එක මේ විදියට වෙන් වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් බිත්තරයක් අරගෙන හොඳට ගහලා අරගෙන අපේ මිශ්‍රණයට එකතු කරලා ගන්න. එතකොට ඉක්මනටම පහසුවෙන් ගැලවෙනවා කොකිස් එක. දැන් මේ විදියට අපේ මේ කොකිස් එක මේ පැත්ත බෙදලා තියෙන හින්දා අනිත් පැත්තට මේ වගේ හරව ගන්න ඕන. අපි තව කොකිස් එකක් හදන හැටි බලමු. මේ ආකාරයට රත් වෙච්ච කොකිස් අච්චුව අරගෙන නැවත මිශ්‍ර කරගනිපු බැටර් එකට මේ ආකාරයට දාලා මේ වගේ හොඳට බෙදෙන්න දෙන්නයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඉතාමත් පහසුවෙන් අපේ කොකිස් එක අච්චුවෙන් හැලෙනවා. ඊළඟට මේ ආකාරයට අනිත් පැත්ත හරවන්න ඕනේ.
ඊළඟට මේ ආකාරයට අපේ කොකිස් එක පොඩ්ඩක් මේ විදිහට තෙල් බේරෙන්න දීලා ලිපෙන් බාගන්න. මේ තමයි මම හාල් පිටි ග්‍රෑම් 300කින් මේ තරම් කොකිස් ප්‍රමාණයක් හදාගත්තා. මේ බලන්න හොඳට ක්‍රිස්පියට තියෙනවා. ඔයාලත් මේ වගේ හාල් පිටි වලින් රසම රස කොකිස් හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.